පුතේ today we are going to pronounce this word correctly. ඉතින් පුතේ අපි බලමු මෙන්න මේ word එක එහෙම නැත්නම් මේ noun එක එහෙම නැත්නම් ලේන කියන සතාට ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ කියලා හරියට බලමු අපි ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා. නේද පුතේ? මේකේ මිස් ප්‍රොනන්සියේෂන් තමයි ගොඩක් තියෙන. ඒක නිසා පුතේ අපි හරියට ඉගෙන ගමු මෙන්න මේ වචනය අද. පුතේ ඉතින් cute animal කෙනෙක් නේද? හුරු බුහුටි animal කෙනෙක් නේද? ලේන කියන්නේ අපි බලමු පුතේ හුරු බුහුටි උනාට සතා මේ වචනය ප්‍රොනවුන්ස් කරන එක පුතේ හුරු බුහුටි නැහැ නේටිව් නොවන කෙනෙකුට. ඒක නිසා පුතේ මේක හරියට අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඕනේ. ඉතින් පුතේ අපි correct understanding එක ගමු අපි අද. පුතේ මෙන්න මේ S අකුර තියෙනවනේ අල්සා යන්නේ ශබ්දය. is අල්සා යන්නේ ශබ්දය is. පුතේ QUI V නේද පුතේ අපි දන්නවා බත් හැදෙන්නේ V වලින්. ඉතින් පුතේ මෙන්න මේ QUI V. ඊට පස්සේ පුතේ මෙන්න මේ R දෙකයි EL තියෙනවනේ. පුතේ මේක එච්චර හිතන්න එපා. මෙන්න මේ විදිහට හිතන්නකෝ පුතේ. REL විතරක් හිතන්න. මෙන්න මේ මැද තියෙන R එක කපලා. ඉතින් පුතේ රල් කියලා කියවන්න මේක පුතේ. රල්. ඉතින් පුතේ මෙන්න මෙතෙන්ට තව R එකක් එනවා. ඒත් රල්මයි. වෙනසක් නෑ පුතේ. ඉතින් හරි සරලයි. බලන්න පුතේ. මෙන්න අපි කියමු. අපි කිව්වා is. ඊට පස්සේ පුතේ මෙන්න මේ අකුරු තුන V. ඊට පස්සේ පුතේ R දෙකක් තිබුණාට අපි ඒක ගණන් ගන්නේ නෑ. ඒක කන්සිඩර් කරන්නේ නෑ. පුතේ රල් මෙන්න රල්. ඉතින් පුතේ අපි මේ වචන කියමුකෝ. හැමෝම කියමු අපි බලමු. is squirrel. ඉතින් පුතේ හරි සරලයි. අපි නිවැරදි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්නවා නම් මේ වචන ප්‍රොනවුන්ස් කරන්න. අපි බලමු පුතේ. මෙන්න මේ විදිහට තමයි පුතේ හරියටම සිංහලෙන් මේක අපි ලියන්නේ. මොකද අපි මේ සිංහලෙන් ලියලා බලන්නේ. හරියටම අපි නේටිව් අපේ ලැන්ග්වේජ් එක පුතේ ඉංග්‍රීසි නෙමෙයි නේද? එහෙනම් පුතේ අපේ නේටිව් ලැන්ග්වේජ් එක සිංහල. එතකොට පුතේ අපි මේක සිංහලෙන් ඔලුවට දාගත්තම හරියටම ඔලුවට කාවදිනව නේද? ඉතින් පුතේ බලන්න මෙන්න is squirrel. ඉතින් පුතේ බලන්න මෙන්න is squirrel. ඉතින් පුතේ මේ squirrel කියලා කියන්නේ UK අය. එහෙම නැත්නම් බ්‍රිටිෂ් ඉංග්‍රීසි අපි කියන බ්‍රිටිෂ් ඉංග්‍රීසි වල පුතේ මෙන්න මේ වචනය squirrel කියලා ප්‍රොනවුන්ස් කරනවා. එහෙම නැත්නම් පුතේ මේක ඇමරිකන් කෙනෙක් එහෙම නැත්නම් පුතේ US කෙනෙක් මේක ප්‍රොනවුන්ස් කරොත් මෙන්න මේ විදිහට තමයි අපිට ඇහෙන්නේ. squirrel. කවුද පුතේ මෙහෙම ප්‍රොනවුන්ස් කරන්නේ? US අය. ඒ කියන්නේ ඇමරිකන්ස්ලා පුතේ squirrel. විදිහට ප්‍රොනවුන්ස් කරද්දී බ්‍රිටිෂ් අය පුතේ squirrel. ඉතින් පුතේ මෙන්න මේ විදිහට හරි සරලව මේ වචනේ ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා ඔළුවට දාගත්තම නිවැරදි අවබෝධයෙන් ඉංග්‍රීසි අමාරු වෙන්නේ නැහැ. නේද පුතේ? ස්පෝකන් ඉංග්‍රීසි අමාරු වෙන්නේ නැහැ. ඒක නිසා පුතේ අපි ඉතා සරලව පහසුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගමු. අපි නැවත වතාවක් මේ වගේ කෙටි පාඩමකින් හමු වෙමු පුතේ. Thank you very much and see you again.